බැරිස්ටා කෙනෙක් කියන්නේ කවුද? බැරිස්ටා කෙනෙක් කියන්නේ කෝපි හදන කෙනෙක්ද නැත්නම් ඊට වඩා ගියපු එකක්ද? බැරිස්ටා කෙනෙක්ට අපිට දෙන්න පුළුවන් බැරිස්ටා ස්කිල් එක, එතකොට යාට හොඳ කෝපි දාන්න පුළුවන්, කොෆි හදායි, ලස්සන ලාතේ ආඩ් දායි. ඊට වඩා දෙයක් බැරිස්ටා කෙනෙක්ගෙන් අවශ්‍යයි. ඒ තමයි බැරිස්ටා කෙනෙක් දෙන්න ඕනේ ස්පෙෂලිටි කොෆි සර්විස් එක. So කොහොමද ස්පෙෂලිටි කොෆි සර්විස් එකක් දෙන්නේ? අපිට උදාහරණයක් ගත්තොත් යන්න පුළුවන් පොඩි පෙට්ටි කඩේකට. ගියාම ඒකේ කොහොමද අපි ටී එකක් කොෆි එකක් කිල්ලුවොත් දෙන්නේ? නැත්තම් කොෆි ෂොප් එකකට ගිය වෙලාවක බැරිස්ටා කෙනෙක් කොහොමද සර්විස් එකක් දෙන්නේ? අන්න එතන තමයි වෙනස තියෙන්නේ. එතකොට කස්ටමර් කෙනෙක්ට මතක තියෙන්න ඕනේ මේ කොෆි ෂොප් එකේ මේ බැරිස්ටා මට මාර සර්විස් එකක් දුන්නා. ඒ කොෆි ෂොප් එකේ ෆේස් එක වෙන්න ඕනේ මේ බැරිස්ටා. So බැරිස්ටාගේ තියෙන්න ඕනේ ගතිගුණ තියෙන්න ඕනේ. එතකොට කතා කරොත් එයාට තියෙන්න ඕනේ love, joy, peace, patience, kindness, ඒ වගේම goodness, faithfulness, ඒ වගේම gentleness and self control. ඒ වගේ හොඳ ගතිගුණ ඒ බැරිස්ටා කෙනෙක්ට තියෙන්න ඕනේ. කෝපි ඕනෙක් කෙනෙක්ට දාන්න ඉගෙන ගන්න පුළුවන්, ඒක මාස්ටර් කරන්න පුළුවන්. but මේ වගේ හොඳ ගතිගුණ තියෙන්න ඕනේ බැරිස්ටා කෙනෙක්ට. කස්ටමර් කෙනෙක් කොෆි ෂොප් එකේ ඇතුළට එන එකේ ඉඳලා එයා යනකම් එයාව හොඳට බලා ගන්න පුළුවන් හොඳ බැරිස්ටා කෙනෙක් වෙන්න ඕනේ. So ඒක තමයි වැදගත්ම දේ. ඒකට අපි කතා කරනවා hard skills, soft skills. So hard skills තමයි ඔයගොල්ලෝ කොෆි ෂොප් එකේ වැඩ කරන්න, ඒ කියන්නේ කොෆි එකක් දාන්න ඉගෙන ගන්න එක. right? driving වගේ. So driving lessons ගිහිල්ලා ඔයගොල්ලෝ අවුරුද්දකින් විතර හොඳ driver කෙනෙක් වෙනවා. right? ඒ වගේ තමයි බැරිස්ටා ස්කිල් එකත්. ස්කිල් එකෙන් ඔයගොල්ලන්ට හොඳ කොෆි එකක් හදා ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට හොඳ ලාතේ ආර්ට් එකක් දාගන්න, ඒ දේවල් ඉගෙන ගන්න පුළුවන්. but ඔයගොල්ලන්ට වැදගත්ම දේ තමයි, අවශ්‍ය දේ තමයි ඔයගොල්ලන්ගේ ජීවිතේ soft skills. so soft skills වර්ධනය කරගන්න එක ගොඩක් වැදගත්. මම ඉස්සරහට කතා කරනවා ඒ දේ ගැන. ඒක ගොඩක් වැදගත් බැරිස්ටා කෙනෙක් විදියට වැඩ කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ට කොෆි ෂොප් එකේ ප්‍රොඩක්ට් ගැන, කියන්නේ ඩ්‍රින්ක් එක, ෆුඩ් එක ගැන හොඳ නොලෙජ් එකක් තියෙන්න ඕනේ. කස්ටමර් කෙනෙක් ඇහුවොත් කස්ටමර් එඩියුකේට් කරන්න පුළුවන් හොඳ නොලෙජ් එකක් තියෙන්න ඕනේ. කොෆි විතරක් නෙවෙයි, අනිත් අයිටම්ස්, ෆුඩ් අයිටම්ස්, ඩ්‍රින්ක්ස්, අනිත් දේවල්. ඒ වගේම ඒ වලට දාන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා ඔයගලන්ට හොඳ අයිඩියා එකක් තියෙන්න ඕනේ. සමහර කස්ටමර්ස්ලා ඉන්නවා වෙජිටේරියන්ස්ලා. so වෙජිටේරියන්ස්ලා කියන්නේ ඒගොල්ලෝ මොනවත් මීට් අයිටම්ස් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම ඉන්නවා වීගන්ස්ලා ඉන්නවා. so වීගන්ස්ලා කියන්නේ ඒගොල්ලන් මොනවත්ම ඇනිමල් ප්‍රොඩක්ට් එකක් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ නැහැ. මී පැණි, ෆ්‍රෙෂ් මිල්ක්, ඩේරි මොනවත් පාවිච්චි කරන්නේ නැහැ. so ඒගොල්ලන්ට අපිට හරි ප්‍රොඩක්ට් එක සර්ව් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඕල්ටර්නේටිව් ඩ්‍රින්ක්ස් තියෙනවා. ඕල්ටර්නේටිව් ෆ්ලේවර්ස් තියෙනවා. ඒ දේවල් අපි ඒගොල්ලන්ට පාවිච්චි කරන්න වෙනවා. මී පැණි ඒගොල්ලන් බොන්නේ නැහැ. එහෙනම් අපි මොනවද ඒගොල්ලන්ට දෙන්නේ? කිතුල් පැණි දෙන්න පුළුවන්. right? ඒ වගේ ඕල්ටර්නේටිව් මොන හරි දෙන්න පුළුවන්. අපිට කොමන් සෙන්ස් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම අපි ඒ වගේ අයව හරියට ඒගොල්ලන්ට සර්ව් කරන්න දැනගන්න ඕනේ. ඒ වගේම සමහර අය තියෙනවා වෙන ඇලර්ජිස් තියෙනවා, නට් ඇලර්ජිස් තියෙනවා. so ඒ වගේ අය ගොඩක් අපි පරිස්සමෙන් බලන්න ඕනේ. ඒගොල්ලන්ට මොන හරි අපි වැරදිලා හරි නට් මොන හරි තියෙන ෆුඩ් එකක් ගියොත් ඒගොල්ලන් මැරෙන්න පුළුවන්. so ඒක නිසා ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ අපි පාවිච්චි කරන ඉන්ග්‍රීඩියන්ට්ස් එක්ක. අනිත් දේ තමයි අපිට මේ දේවල් ඉක්මනට ඉගෙන ගන්න බෑ. අපිට කියමු ආ බැරිස්ටා කෙනෙක් විදිහට මං හෙට වාට එන්න කියනවා. හෙට ඉඳලා වැඩට එන්න. so එතකොට අපි දන්නේ මේ කොෆි ෂොප් එකේ මොනවද තියෙන ෆුඩ් items, drinks මොනවද කියලා ලොකුවට දන්නේ නැහැ. ingredients මොනවද කියලා දන්නේ නැහැ. එතකොට ඒකට කාලයක් යනවා. සමහර වෙලාවට ඔය කොෆි ෂොප් එකක වැඩට යනවා කියන්නේ ඔයගොල්ලන්ට පළවෙනි දවසේම කොෆි මැෂින් එක ඉස්සරහා වැඩ කරන්න දෙන්නේ නැති. එතකොට ඔයගොල්ලන්ට සමහරලාට හම්බෙයි ඔයගොල්ලන්ට වෙන වැඩ ක්ලීනින් හම්බෙන්න පුළුවන්. ඒ වගේම ඩිෂ් වොෂින් නැත්නම් වෙන ජොබ් එකක්. so එතනදී අපිට පුළුවන් අපිට මේ දේවල් ඉගෙන ගන්න. අපි පිඟානක් හොදන්න ඉගෙන ගන්න. පිඟාන හොදනකොට අපි දකි මොනවද මේ ඉන්ග්‍රීඩියන්ට්ස්, මොනවද මේ ෆුඩ් අයිටම්ස්, ගොඩක් විසික් කරන්න ගේන ඒවා, ඒ දේවල් දකින්න පුළුවන්. ඒ වගේම අපි දකින්න අපිට අහන්න ලැබෙනවා කිචන් එකේ මොනවද කතා කරන්නේ, ඒගොල්ලෝ පාවිච්චි කරන ඉන්ග්‍රීඩියන්ට්ස් වල වචන. ওই දේවල් පොඩි කාලයක් යනකොට අපිට මේ ඉන්ග්‍රීඩියන්ට්ස් අපිට පුරුදු වෙනවා.
සෝ එතකන් අපිට ඉවසන්න වෙනවා අපිට ඉගෙන ගන්න වෙනවා ඉගෙන ගන්න ආසාවකින් වැඩ කරන්න වෙනවා අපි කස්ටමර් අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න ඕනේ knowing your customer එතකොට අපේ ෂොප් එකට අතුල් වෙනකොට අපි යාට කනෙක්ට් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ග්‍රීට් කරන්න ඕනේ, හායි කියන්න ඕනේ, වෙල්කම් කරන්න ඕනේ. ඊට පස්සේ යාට hina වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඩිස්කවර් කරගන්න. එතකොට එයා මොන වගේ කැම කන එක්කිනෙන්ද? එයාට මොනවද තියෙන ඇලර්ජිස්, කොයි රටින්ද ආවේ? ඒ හැමදේම අපිට දැනගෙන එයාත් එක්ක හොඳට එයාව ඩිස්කවර් කරලා හරියට අපිට රෙස්පොන්ඩ් කරන්න පුළුවන් අපේ ෆුඩ් එකේ or ඩ්‍රින්ක් එකේ.